අයවන් කොනිචිවා අදත් පරිවර්තනය ගැන වචනයක් කියන්නේ වචන දෙකක් ඇතන විවොත් වචන දෙකක් එක ළඟින් යන ප්‍රොනවුන්සියේෂන්ස් තියෙන වචන දෙකක් ගැන අර අපි කම්පෙයාර් කරනවා කියන්නේ අනේ පැටර්න් එකට බලමු අද මොකද්ද වචන දෙක සහ තේරුම් දෙක කියන එක. ඕක වලට සමනින් ත්‍රී වලින් ඉහළ ඉන්න අය දන්නවත් ඇති. අනික නිචිජෝක අය වල සාමාන්‍ය පෙර කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් එයාලට කොහොමද යාලගේ වචන ලිස්ට් එකේ තියෙන්න ඕන එක. මොකද නිහොන්ජින්නත් එක්ක සෙස්සුරු වෙනකොට ඒ කියන්නේ එදිනෙදා කතා බහ වෙනකොට අනිවාර්යෙන් එයාලගෙනුත් ඇහෙනවා. අපිත් කතා කරන්න ඕනේ වචන දාලා. මොකද එහෙම නම තමයි සරල කිව්වොත් පෙර කතා කරනවා කියන්නේ එහෙම අදහසකට තමයි. ඉතින් ඒ වගේ වචන දාපුවාම වචනේ තමයි වචන දෙක වසතු කියන එකයි වස කියන වචනය දෙකම එක වගේ තේරුම් ප්‍රොනවුන්සියේෂන්ස් තියෙන්නේ. වසතු සහ වස කියන එක. ওই දෙක ඇහිලා තියෙන කට්ටිය වැරදි දශකකින් ඉන්නවා නම් මොකද තේරුම කියන එකේ බලන්න හරිද වැරදිද කියලා මම දන්න තේරුම මොකද්ද කියන එක. වසතු කියන එක පොඩ්ඩක් අර නෙගටිව් පැත්තට තියෙන්නේ. වසතු කියන එක වයන්නයි අර තෙන් දාපු සයන්නත් එක්ක තු වසතු. අනිත් එක වස වයන්නයි තෙන් දාපු සයන්නයි ආය ඒක රිපීට් වෙනවා වයන්නයි තෙන් දාපු සයන්නයි වස කියන එක. ඉතින් එතනදී වසතු කියන එකේ ඒක නෙගටිව් පැත්තට කලින් කිව්වා වගේ නෙගටිව් පැත්තෙන් තේරුම හිතාමතා යම් දෙයක් කරනවා නෙගටිව් විදියට. හිතන්නකෝ අපි මොකක් හරි වැරදි වැඩක් කරා. ඒකට අපිට කියන්න පුළුවන් ඒක හිතලම තමයි නේද කරේ. අපිට ගෙවල් වල අමල බයින්කොට එහෙම කොතරම් ඇහිලා තියෙන මේ වචනේ. වාසාවාද කියන එක නෙමෙයි වසතු කියන එක හිතාමතාමයි කරලා තියෙන්නේ වැඩි. ඒකින්න වසතු කියලා කියනවා. මම ඒක විස්තරාත්මකව කොහොමද වෙන්නේ ග්‍රැමර් පොයින්ට් එක මේ ඔක්කොම පැහැදිලිව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට වසවස කියන්නේ ඒක අරකේ ප්‍රොනවුන්සියේෂන් එක තිබ්බට පොඩ්ඩක් වෙනස් වෙනවා. වසවස කියන්නේ ස්පෙෂලි ඒකටම වෙන්නිච්ච වගේ අදහසක්. කියන්නේ හිතන්නකෝ උදාහරණයක් කියන්න. මේව ගමුකෝ කෙනෙක්ගේ බර්ත්ඩේ එකකට අපි සාමාන්‍ය වැඩියත් එක්ක කතා කරන්නේ. නමුත් අර ඌමනා දෙයකට උදව්වක් වගේ කරනවා ඉතින් වැඩිය කතා බහක් නැතුව ඉඳලා එයාගේ උපන්දින දවසට අපි හිතලම විශ් කරනවා. ස්පෙෂලි යාට හිතලම විශ් කරනවා. ඒකට අනේ එතනදී ගන්න පුළුවන් වචනය වසවස විශ් කරනවා. ස්පෙෂලි යා වෙනුවෙන් හිතලම තමයි ඒ වෙනුවෙන්ම බර්ත්ඩේ එක වෙනුවෙන්ම යාට විශ් කරනවා. ඒකට තමයි අපි වසවස කියන එක පාවිච්චි කරන්නේ. පෙර කතා කරන කට්ටිය අනිවාර්යෙන් ඕක පාවිච්චි කරන්න වෙන්න ඕනේ. මොකද නිශ්චෝකය වල ඕක පාවිච්චි කරන්න වෙන අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් වසවස කියන එකයි වසතු කියන එකයි පොළොවේ තියාගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒක හරි විස්තරය කියන එක ග්‍රැමර් කොහොමද පාවිච්චි වෙන්නේ උදාහරණ අරගෙන දාන්නම්. දිග වෙයි කියවන්න මේ වීඩියෝ එකක් දිග වෙයි බලන්න.